හැමෝම ආදරයෙන් පිළිගන්නවා මොනිකාස් කිචන් YouTube channel එකට. ඉතින් මම ඔයාලට අරගෙන ආවේ රසවත් මැල්ලුක බබත් එකක්. මේකට ලැහැම් මැල්ලුක බබ තමයි කියන්නේ. මේකට දානවා මස්, වම්බටු, මුං ඒ ඔක්කොම දාලා තමයි මේ ලැහැම් මැල්ලුක බබ එක හදන්නේ. ඉතින් හරිම රසවත්. අපි බලමුකෝ මේ බත් එක එකින් එක කොහොමද හදාගන්නේ. ඉතින් අපිට උත්සව සමයකට මේ අරාබියේ හැමදාම සිකුරාදට වගේ අන්න ඒ වගේ වෙලාවට ගොඩක් අය එන වෙලාවට මේ බත් එක අපිට හදාන්න පුළුවන්. බලමු එකින් එක කොහොමද හදාගන්නේ කියලා. මේ විදිහට මස් එක හොඳට හොදලා මේ මස් එකට ලුණුයි දෙහි දාලා හොඳට අතගාලා මේ සාමාන්‍යයෙන් පැය පැයක් වගේ තියලා තියන්න. මොකද මස් ගඳයිනේ. ඉතින් මස් ගඳ හන්ද මෙන්න මේ දෙහි තමයි මම දැම්මේ. ඉතින් ඔයාලට දෙහි ගෙඩි දාන්න පුළුවන්. මේ විදිහට හොඳට මස් ටිකට ලුණුයි දෙහි දාලා මේ විදිහටම කියන්නේ අතගාලා තියලා ඊට පස්සේ අපි උයන වෙලාවට මේ මස් ටික හොඳට හොදලා කියන්නේ ගොඩාක් පාරක් හොදන්න මස් කඳ යන්නම. ඊට පස්සේ තමයි අපි මේ මස් එක තඹ ගන්න යන්නේ. අපි බලමු මස් එක කොහොමද තඹ ගන්න කියලා. මේ මස් එක තඹ ගන්න මම මේ විදිහට ප්‍රෙෂර් කුකර් එකේ තමයි තඹ ගන්න. සාමාන්‍ය ප්‍රෙෂර් කුකර් එකක පැය දෙකමාරක් වගේ එහෙම නැත්නම් දෙකක් වගේ තැම්බෙනවා. මෙන්න තෙල් ගත්තා. ඊට පස්සේ ඒකට මම කොත්තමල්ලි ඇට ඒකම මම එකතු කරගත්තා. මේකට ස්ටාර් කියන්නේ අර අසමෝද ගම්මල් අන්න ඒවා ගම්මිරිස් එනසල් කරාඹු නැතු කුරුදු පොතු මේකට තව එකතු කරන බේලිස් ඔය බේලිස් දෙකක් නැත්නම් තුනක් එකතු කරගන්න. මෙන්න මේ විදිහට අපි අර 3-5 ඇට වර්ග වලින් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි එකතු කරගන්නේ සුදු ලුණු ඉඟුරු. සුදු ලුණු ඉඟුරු හොඳට තලාගෙන සුදු ලුණු ගෙඩියක් සම්පූර්ණ ගෙඩියක් හොඳට සුද්ධ කරලා තලාගෙන ඉඟුරුත් ලොකු කෑල්ලක් තලාගෙන මේ විදිහට එකතු කරගෙන හොඳට තෙලේ ටෙම්පරාදු කරගන්න ඕනේ. හොඳට ටෙම්පරාදු කරගෙන හොඳට සාමාන්‍යයෙන් අපි තෙලේ සුදු ලුණු ඉඟුරු ටෙම්පරාදු වෙන්නේ. ඒ විදිහට යාන්තම් ටෙම්පරාදු වෙනකොට ඊට පස්සේ තමයි අපි එකතු කරගන්නේ ලුණු සාමාන්‍යයෙන් මම මේකට එකතු කරගන්න ලුණු සාමාන්‍ය ලොකු ගෙඩි 5ක් වගේ 4 කොටුවට තමයි මම කපාගත්තේ. ඉතින් ලුණු ටික එකතු කරගෙන හොඳට තෙලේ ටෙම්පරාදු කරගන්න ඕනේ. ලුණු ටික ටෙම්පරාදු වෙනකොට අපි අර මස් ටික හොදගෙන තියාගෙන ඉඳලා තමයි මේ අපි හදාගන්න මස් එකට එකතු කියන්නේ මස් එක තඹ ගන්න මේ විදිහට එකතු කරගන්නේ. දැන් අපි මස් හොදලා ඉවරයි. දැන් අපි එකතු කරගන්න මස් ටික. මේ මස් ටිකට මම එකතු කරගන්නවා මස් වල අර තෙල් කෑලිත් එකතු කරගන්නවා. ඉතින් සමහරු කැමති තෙල් කෑලි වලට. ඉතින් සමහරු අය කැමති නැහැ. ඉතින් මම මේ මස් එක හදන්න ඉතින් මේ අය කැමති මස් වල තෙල් කෑලි තියෙන්නේ. අන්න ඒ තෙල් මේ මස් වර්ගයේ තමයි පැටළු මස්. ඉතින් හොඳට මස් ටික ආයෙමත් ටෙම්පරාදු කරගන්න ඕනේ. අර කියන්නේ අපි දාපු ලුණු පහේ ඔක්කොමත් එක්ක ආයෙ දෙපැත්ත හොඳට කලවම් කරලා පැහිච්ච උණු වතුර තමයි මේකට අපි එකතු කරගන්න. හොඳට අපි උණු වතුර උණු කළා. ඊට පස්සේ වතුර ටික මේකට එකතු කරගන්නවා. වතුර දානකොට අපි මේ මස් එක තැම්බෙන්න මේක මස් ටික වැහෙන්නම හොඳට ටිකක් වැඩියෙන් දාගන්න. මොකද මස් තැම්බෙන්න ඕනේනේ. අනික මේ මස් තැම්බෙනකොටම ඒකෙත් වතුර අපට උවමනා වෙනවා. මොකද අපි බත් එක උයාගන්නේ මේ මස් වතුරෙන්. ඒ හින්දා ඔයාලා මස් වැඩියෙන්
කියන්නේ මස් එක තැම්බෙනකොට වතුර වැඩියෙන් එකතු කරගන්න. හොඳට ප්‍රෙෂර් කුකර් එක වහගන්න. මොකද හරි පරිස්සමින් අර මේ අපේ මූණට එයි මේ වතුර. ඉතින් හරියට වහලා අර ප්‍රෙෂර් කුකරේ හුමාල යන්න තව තියෙන පිනියක් අන්න මේක ඒක හොඳට වහගන්න. ඉතින් දැන් නම් අපේ මස් එක තැම්බිලා ඉවරයි. දැන් තියෙන්නේ මස් එක අයින් කරගන්න තමයි. මස් එක වතුර අයින් කරගන්න ඕන. ඒකම මම තම මේකට ලුණු දැම්මේ නැහැ. දැන් මස් එක තැම්බලා ඉවරනාට පස්සේ තමයි මම මේකට ලුණු එකතු කරගන්නේ. මොකද මස් ඉක්මනින් තැම්බෙන්නේ නැහැ. මම දාන්නේ අනික මේ මස් සම්පූර්ණාට පස්සේ තමයි ලුණු එකතු කරගන්නේ. ඉතින් දැන් මස් එකට ලුණු එකතු කරගෙන තව ටිකක් වෙලා විනාඩි 10ක් විතර මස් එක මේ විදිහට තැම්බෙන්න තියලා ඊට පස්සේ දැන් මම මේ ටිකේ මස් එක අයින් කරගත්තා. ඒකේ වතුර අපි සාමාන්‍ය වෙන මුස්කාල්ලයකට එහෙම නැත්නම් වෙන කිරි ගොට්ටකට දාලා මස් ටිකේ වතුර ටික පෙරා ගන්නවා. මෙන්න මේ විදිහට මස් ටික මම එකතු කරගත්තා. ඉතින් මේකේ මස් එකේ වතුරත් මේ විදිහට අයින් කරගන්න. මස් එකේ වතුර ටිකත් වෙනමම අයින් කරගෙන ෆයරස් එකකට දාගත්තා. ඊට පස්සේ මම දැන් මුං අපි දැන් මේ බත් එක යන්නේ හාල් වෙනම හොදගෙන වෙනම පෙඟෙන්න තියාගත්තා. ඊට පස්සේ මුං ටික හොදලා පෙඟෙන්න තියලා දැන් ඒ මුං ටිකත් වතුර ටික අයින් කරගෙන මේ විදියට මුස්කාල්ලයකට දාලා පැත්තක තියාගත්තා. දැන් අපි යන්නේ මේ මන් තෙල් එකතු කරගත්තා. අපි දැන් මේ වම්බුටු වෙනම වම්බුටු දාන කරියක් වගේ හදා ගන්න ඕනේ. මේකට තෙල් දාගත්තා බටර්. ඊට පස්සේ මේකට මම වම්බුටු වෙනමම 4 කොටු කපලා වෙනම බෙදගෙන අයින් කරගත්තා. ඒක මම ඔයගලන්ට එකතු කරේ නැහැ. වීඩියෝ එක දික් වෙන හන්දා වම්බුටු කපාගෙන බෙදගෙන වෙනම තියාගෙන මේකට මම බටර් එකතු කරගත්තා. ඒකම සුදු ලුණු ඉඟුරු මම එකතු කරගත්තා. සුදු ලුණු ඉඟුරු මේ බටර් තෙල් ඔක්කොම ටෙම්පරාදුන සාමාන්‍ය මෙන්න මේ විදිහට ටෙම්පරාද වේගන එනකොට මම බෙදගත්ත වම්බුටු ටික මේකට එකතු කරගන්නවා. වම්බුට මේ විදිහට 4 කොටු කපාගෙන රන්මන් පාට වෙන්න තියලා ඒක කියන්නේ ගොඩාක් මේ පාට වෙන්නත් නැහැ. සාමාන්‍යයෙන් භාගයක් කියන්නේ අපි නෝස් කියන්නේ අන්න ඒවා එහෙම බෙදගෙන එකතු කරගන්නවා භාගෙට බෙදගෙන. ඊට පස්සේ 3-5 කොටු එකතු කරගන්නවා මේකට සියඹලා අපි තියෙන මෙන්න මේ විදිහට සියඹලා තමරින් කියන්නේ. ඒක සාමාන්‍යයෙන් හැන්දි 3ක් වගේ වැටෙන්න මම එකතු කරගත්තා. ඊට පස්සේ මේකට එකතු කරගන්නවා ලුණු. ඉන් එක්කම එකතු කරගන්නවා කිස්බරා. එහෙම නැත්නම් කොත්තමල්ලි කොළ කියන්නේ කොත්තමල්ලි කොළ. අපි සාමාන්‍යයෙන් අතේ මිටක් වගේ ටිකක් සාමාන්‍යයෙන් ඕනනම් කෝප්පයක් වගේ පුංචි කෝප්පයක් වගේ එකතු කරගන්නවා. එකතු කරගෙන මේ ටික මෙහෙම කලවම් වෙන්න තියලා දැන් අපි බත් එක උයා ගන්න යන්නේ. මම දැන් මේ විදිහට රාස්පානක් තියලා මුං ඇට එකතු කරගත්තා. ඊට පස්සේ අපි හොදලා වතුර පෙරාගත්ත හාල් ටිකත් එකතු කරගෙන අපි මස් තඹපු වතුර මේකට එකතු කරගන්නවා. මස් තඹපු වතුර මේ බත් එක උයන්න එකතු කරගන්න කලින් මස් එක්කේ වතුර හොඳට උණු කරන්න ඕනේ. වෙනම පයිරස් එක උණු කරලා තමයි මම මේ බත් එක උයන්න ගත්තේ. දැන් මම ඒ වතුර ටික තමයි මේ බත් එකට දැම්මේ. ඔයාලා ඒ බත් එක උයන්නකොටම උයන්න කලින් ඒ වතුර ටික හොඳට උණු කරගෙන ඉන්න වෙනම පයිරස් එක. දැන් බත් එකේ ගානට වතුර තියෙනවා. ඊට පස්සේ මේ බත් එක හොඳට තැම්බෙන්න තියලා අපේ ඊට පස්සේ බත් එක තැම්බිලා තියෙන්නේ. දැන් අපි යනවා මේ බත් එක අපි මස් දාලා මැල්ලුබ බත් එක ගන්න හදන්නේ. මෙන්න මේ විදිහට ලොකු පයිරස් එකක වෙනම බත් එක අපි දැන් වෙනම
හදාගන්න යන්නේ අර හදාගත්ත වම්බටු ටික අඩියෙන් දාලා ඊට පස්සේ මස් ටික මේ විදිහට ලස්සනට අහුර ගන්නවා. මේ මැල්ලුව බත් එක හදන්න වෙනම මැල්ලුව බත් කියන්නේ වලන් තියෙනවා. මේ මැද පෙරදිග ඒ විදිහට බත් වලන් තියෙනවා. මෙන්න මේ විදිහට අපි දැන් අර තෙල් කෑලිත් එකතු කරගත්තා මම. ඊට පස්සේ බත් එක මේ හදාගත්ත මස් එක උඩින් දානවා. මෙන්න දැන් බත් එක හොඳට තැම්බිලා තියෙන්නේ. බත් එක උයනකොට බත් එක මිරි කරගන්න එපා. ඔයාලා සාමාන්‍යයෙන් ඇට කියන්නේ බාගෙට ඉදිච්ච හාල් වගේ තාල් වගේ කියන බාගෙට ඉදිලා වගේ තමයි අපි ගන්න ඕනේ මේ බත් එක. දැන් ඔක්කොම මේකට අපි බත් ටික ඔක්කොම දාගෙන ඊට පස්සේ අපි මද ගින්නේ තමා මේ බත් එක උයන්න වෙන්නේ. මෙන්න මෙහෙම මද ගින්නේ මේ බත් එක අඩියට අර අපි කියන්නේ යකඩයක් තියෙනවා කියලා කියන්නේ අන්න එහෙම කියලා තමයි මේ බත් එක උයන්න වෙන්නේ. ඊට පස්සේ දැන් මේ බත් එක උයාගෙන ඉවරයි. දැන් අපි බලමු කොහොමද මේ බත් එකේ රස ගුණ බලමුකෝ. අපි මෙන්න මේ විදිහට තමයි අපි හදාගත්ත මෙල්ලුව මස් මෙල්ලුව බත් එක තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාගේ යාළුවන්ට නෑදෑයින්ට මැද පෙරදිග මේ අරාබ දන්නේ නැති අයට ඉගෙන ගන්න හැමෝටම ෂෙයා කරලා මට උදව් කරන්න. ඉතින් අය අපි වීඩියෝ එකෙන් හම්බ වෙමු. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. ළඟ එන අවුරුද්ද ඔයාලට සතුටින් සැනසීමෙන් ගෙවන්න ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා.